Well, Sri Lanka is in a state of emergency after catastrophic flooding caused by Cyclone Ditwa has left hundreds dead or missing. It's one of the worst flooding disasters to hit the country in decades, with more than 100,000 people forced to evacuate to emergency shelters. මේ ගොයම් ගහ ඔයා මම වගේම හුස්ම ගන්නවා කියලා දන්නවද? ගොයම් ගහක ජීවිකාව ඔක්සිජන් වායුව සමග බැඳිලා තියෙනවා. මේ නිල් ගොයම ගම් වතුරෙන් වැහිලා තියෙන්න පුළුවන් උපරිම දවස් 3ක් නැත්තම් 4ක් විතරයි. කල්පනා කරලා බලමු මාත් එක්ක. ගොයම් ගහකට තියෙනවා නම් ජලයේ ගැඹුර දැනෙන සංවේදක. එහෙමත් නැත්නම් සෙන්සර්ස්. ගොයම් ගහට පුළුවන් වෙනවා මේ වගේ විපතක් වෙන අවස්ථාවක ජල මට්ටම අනුව ආත්ම ආරක්ෂක අවධියකට අවතීර්ණ වෙන්න. ඉතින් මේක කරන්න ඊළඟ සති කිහිපය තුළ පීඩාවට පත්වන ගොවි මහතුන් බේරගන්න ලංකාවේ අපිට තියෙන එකම තුරුම්පුව සින්තටික් බයොලොජි. එහෙමත් නැත්නම් නිර්මාණීකෘත ජීව විද්‍යාව. ලංකාවට ස්වභාවික ආපදා එන්නේ කුලබේද ජාතිබේද ආගම්බේද සලකල නෙවෙයි. ඉතින් මේ ගොයම් වගාව බේරගන්න නම් කරන්න පුළුවන් වැඩ 3ක් මට මතක් වෙනවා. පළවෙනි එක තමා ක්‍රිස්ප තාක්ෂණයෙන් තියුණු කළ ජාන පද්ධතිය. දෙවැනි එක තමා ඔක්සිජන් සංවේදක ජාන පරිපත. මේ තුන්වෙනි ක්‍රමය තමා අභ්‍යන්තර වායුවාහක උත්ප්‍රේරක ජාන. මේ ක්‍රම තුනම උපයෝගි කරගත්ත ගොයම් වගාවක් මේ කුඹුරුයායට මුළු ලංකාවටම උපයෝගි කරගත්තොත් මේ ගං වතුරට විතරක් නෙවෙයි ආයේ එන කිසිම ගං වතුරකට බය වෙන්න දෙයක් නැහැ. එදා අතීතයේ ගැමුණු රජතුමා වෙල් ලක්ෂයක් අස්වැද්දුවේ රටක් සටනකට සූදානම් කරන්න. ඉතින් එන්න අපිත් එක්ක එකතු වෙන්න. ලංකාව නැවත ස්වම්පෝෂිත ශාස්ත්‍රීය රාජ්‍යයක් කරන විද්‍යාත්මක පුනරුදේ මුල් පුරුකක් වන්න. විද්‍යාව සමග දිගු ගමනක් යන්න අපිට තියෙනවා. හැබැයි ලංකාව තුළ අද මේ තියෙන තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ සති කිහිපය තුළ ශෝකනීය සටහනක් අනිවාර්යයෙන්ම ඉතිරි කරයි. ඉතින් බයෝලූම් අයිලන්ඩ්සි අපි ඔයාලා හැමෝටම සුරක්ෂිත හෙටක් ප්‍රාර්ථනා කරනවා.